ඉතිහාසය වෙනස් කරපු පෙරලිකාර බලවත් හැඩකාරයෙක්. අද දක්වා ආපු සුපර් කාර් වල හැඩය වෙනස් කරපු කා අතරත් ආදරය දිනාගත්ත කා එකක්. දැක්ක සනින් 80 දශකයේ කීර්තිමත් මතකයේ සිහියට ගෙන මේ හැඩකාරයා නිදන කාමරවල අලෝපු පෝස්ටර්ස්, මැගසින් කවර, ස්ටිකර්ස් සහ ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් පවා යොදා ගන්න තරම් පිස්සුවක් වුණා. Lamborghini Countach. අද තියෙන Lamborghini කාර් වල හැඩය මුලින්ම හඳුන්වා දුන්න පෙනුම වගේම බලය අතින් වැඩ පෙන්නපු කාර් එකක්. ඉතින් මේ පෙරලිකාරයා ගැන කතා කරන්න රැඳී සිටින්න අපේ channel එකත් එක්ක. මේ Binary Beam. Lamborghini Countach යනු මෙතෙක් නිපදව ඇති වඩාත්ම සංකේතාත්මක හා ලෙජෙන්ඩරි සුපර් කාර් වලින් එකක්. Lamborghini Countach යනු එම නාමයේ නිර්මාතෘ ෆෙරෝසියෝ ලැම්බෝගිනිගේ පාලනය යටතේ ඉදිකරන ලද අවසාන මාදිලි වලින් එකක්. මීට පෙර Lamborghini නාමය යටතේ නිපදවන ලද විප්ලවීය මියුරාකාරතයේ සුවපහසුව ඇසේ ආකර්ෂණය සහ කාර්ය සාධනය වැඩි කිරීමේ උත්සාහයක් ලෙස Countach නිපදවනු ලැබුවා. 1970 දී LP112 ලෙස මෙය හැඳින්වුවත් අවසානයේ Countach ලෙස මෙහි නම වෙනස් වුණා. කොහොම වුණත් Countach LP400 නිෂ්පාදනය අවසානයේ සූදානම් වීමට 1974 වන තෙක් ගත වූ අතර ඒ වන විට ෆෙරෝසියෝ ලැම්බෝගිනිගේ මූල්‍ය කටයුතු අඳුරු වෙමින් පැවතුණා. ඔහුගේ ට්‍රැක්ටර් ව්‍යාපාරය සහ ලැම්බෝගිනි ඔටෝමොබයිල් යන ව්‍යාපාර දෙකම ඒ වන විට ඔහුට තිබුණා. ඔහු වයින් නිෂ්පාදනය කිරීම සඳහා විශ්‍රාම ගිය අතර ලැම්බෝගිනි නව හිමිකරුවන් Countach චලවිය සාර්ථක කර ගැනීමට අරගල කළා. 1980 වන විට ලැම්බෝගිනි ඔටෝමොබයිල් බංකොලොත් වුණා. 1982 දී ලැම්බෝගිනි නව හිමිකරුවන් අතටපත් වූ අතර ඔවුන් Countach වෙනස්කම් සිදු කළේ එය නිල වශයෙන් එක්සත් ජනපදයේ විකිණීමට හැකි වෙන ලෙසයි. බොහෝ සුපිරි මෝටර් රථවලට එම සුවිශේෂී හැඩයක් ඇත්තේ ඇයිද ඔබ කවදා හෝ කල්පනා කර තිබෙනවා නම් පිළිතුර Countach. LP112 යන කේතනාමයෙන් හඳුන්වන ලද මෙම ව්‍යාපෘතියට අනුයුක්ත කරන ලද කණ්ඩායමට ප්‍රධාන ඉංජිනේරු පවුලෝ ටැන්සානි, සහකාර ඉංජිනේරු මැසිමෝ පැරෙන්ටි, ඩිසයින් කළ සුප්‍රකට මාසෙලෝ ගාන්ඩීනි සහ පරීක්ෂණ රියදුරු බොබ් වලස් ඇතුළත් වුණා. Countach තියුණු ත්‍රිකෝණාකාර හැඩැති බොඩි ෂේප් එක එවකට විප්ලවීය වූ අතර ඔවුන් එවකට නිපද වූ අවසන් මොඩල් එක වුණ 5000 QE එකේ ලීටර් 5.2ක V12 එන්ජින් එකක් සමන්විත වුණා. එයට අශ්ව බල 455ක බලයක්, 369ක ටෝක් එකක්, 5200ක RPM එකක් සහ 5 ස්පීඩ් මැනුවල් ගියර් සිස්ටම් එකක් ඇතුළත් කර තිබුණා. කාලය සඳහා විශිෂ්ට වූ අතර අදටත් එය ආකර්ශනීය බලයකින් යුතු කාර් එකක්. Lamborghini Countach එක අවිවාදයෙන් මෙහි කාලයේ ප්‍රමුඛතම හැඩයෙන් සහ බලයෙන් යුතු එකක් වුණත් ඒ ප්‍රභූ උද්‍යෝගිමත් අයට ප්‍රමාණවත් වුණේ නැහැ. ෆෝමියුලා 1 දාවන කණ්ඩායමේ Wolf F1 රේසිං හිමිකරු වන වෝල්ටර් වුල්ෆ් 1970 දශකයේ මැද භාගයේදී LP400 මොඩල් එකක් ලබාගත් විට ඔහු තීරණය කළේ මෝටර් රථය ඔහුගේ අපේක්ෂාවන්ට අනුව වැඩ නොකරන බවයි. නැවත එම කාර් රථය Lamborghini වෙත ගිය අතර එහිදී එන්ජින් එකට විශාල වෙනස්කම් සිදු කෙරුණු අතර හැඩය වෙනස් කිරීම ලෙස විශාල ෆෙන්ඩර් සහ රියර් වින් එහෙමත් නැත්නම් ස්පොයිලර් එකක් ඇතුළුව පසුව නිෂ්පාදනය වුණ Countach වල දැක ගන්න පුළුවන් වුණා. Countach රථයේ දුර්වලකම් ලෙස පිටුපස කුඩා කවුළුවෙන් රිවර්ස් කිරීම දුෂ්කර වීම, ආසන පිටුපස එන්ජිම නිසා අභ්‍යන්තරය ඉතා උණුසුම් වීම, විශේෂයෙන් උස රියදුරන් සඳහා කැබින් එක උස මදි වීම දක්වන්න පුළුවන්. 1971 දී එළදැක් වූ විට Countach තියුණු හැඩයෙන් යුතු බොඩි ෂේප් එක සහ උඩට ඇරිය හැකි සයිස ඩෝස් ලෝකයේ කිසිදා දැක නැති දෙයක් ලෙස පෙනී තිබුණා. එය සුපර් කාර් එකක් මොන වගේ විය යුතුද යන්න ලෝකයට එළි දැක්වීමක් වුණා. බොහෝ අය මේ කාර් එක නිසා පුදුමයට පත් වුණා වගේම ඇලුම් කරන්න පටන් ගත්තා. ඒ සාමාන්‍ය පාරක ගමනකට හොඳ සැපපහසු කාර් එකක් නොවුනත් එහි හැඩය සහ එන්ජින් සවුන්ඩ් එක ගොඩක් අයගේ සිත් දිනා ගන්න සමත් වුණා. Countach රථයේ ආක්‍රමණශීලී විලාසිතාව සහ ක්‍රියාකාරීත්වය ඉන්පසුව පැමිණි සෑම Lamborghini මෝටර් රථයකම සැලැස්ම බවට පත් වූ අතර Ferrari සහ McLaren වැනි ප්‍රතිවාදී වෙළඳ නාමයන්ට පවා බලපෑම් කළා. වසර 16ක් පුරා නිපද වූ කා සංඛ්‍යාව 2000කට අඩු නිසා Countach රථයක් හිම කර ගැනීම දුර්ලභ වගේම ගෞරවයක් බවට පත් වූ අතර එය අද ලෙජෙන්ඩරි කාර් එකක් බවට පත් වී තිබෙනවා.
කොහොම නමුත් Lamborghini සමාගම Countach LPI 800-4 ලෙස අලුත් සංස්කරණයක් 2022 දී ඉදිරිපත් කරනු ලැබුවා. එය Lamborghini උරුමය සහ හයිබ්‍රිඩ් අනාගතය අතර පාලමක්. එය විද්‍යුත් සුපිරි මෝටර් රථ දෙසට Lamborghini වල ඉදිරි පියවර ප්‍රදර්ශනය කරන අතරම පුරාවෘත්තයට උපහාර දැක්වීමක් වෙනවා. මුල් Countach මොඩල් එකේ 50 වන සංවත්සරය සැමරීම සඳහා ඉතා සීමිත ප්‍රමාණයක් නිපදවන ලද මේ කාර් එක හයිබ්‍රිඩ් වර්ගයේ කාර් එකක්. ලීටර් 6.5ක V12 එන්ජින් එකකින් සමන්විත මේ වෝල්ට් 48ක සුපර් කැපැසිටර් එකකින් බලගැන්වුණ ඉලෙක්ට්‍රික් මෝටර් එකකින් සමන්විත කාර් එකක්. අශ්ව බල 803ක බලයක් නිපදවන මෙය 7 ස්පීඩ් ඔටෝමැටික් ගියර් පද්ධතියකින් සමන්විතයි. නිදන කාමර පෝස්ටර් සිට ධාවන පත දක්වා Countach වේගය, ශෛලය සංකේතයක් බවට පත් වී අවසන්. අදටත් ඒ මුලින් ලෝකයේම අවිත කළ දශක ගණනාවකට පසුවත් ලෙජන්ඩ් එකක් වී අවසන්. ඉතින් මේ කාර් එක සුපිරි හැඩකාරයෙක් වගේම වැඩකාරයෙක්. ඉතින් ඔබත් මේ සුපිරි හැඩකාරයට කැමති කෙනෙක් නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දෙන්න. මේ වගේ වීඩියෝ බලන්න ආස නම් අපේ බයිනරි බීම් නාලිකාවත් සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්න. අලුත් වීඩියෝ වලින් හමුවනතුරු ඔබට සුබ දවසක්.